සුබ සන්ධ්‍යාවක් මගේ යාළුවෝ හැමෝටම. පහුගිය කාලේ අපි මේ වීඩියෝ channel එකෙන් විවිධ විදිහේ වීඩියෝ ඉදිරිපත් කළා. ඒවට like comment දාලා අපිත් එක්ක රැඳිලා හිටපු හැමෝටම ගොඩාක් ස්තුතියි. දැන් මේ පෙබරවාරි මාසයේ ඉඳලා අපි මේ channel එකේ අලුත් වැඩසටහනක් ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ තමයි මෙච්චර දවසක් අපි ඉදිරිපත් කරපු වීඩියෝ වලට කැමැත්තෙන් හිටපු ඔයාලට මුදල් පාවිච්චිය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරවන්න. ඒ මුදල් හම්බ කරන විදිහ, මුදල් පාවිච්චි කරන්නේ කොහොමද, ඒවා වියදම් කරන්නේ කොහොමද, ඒ මුදල් වර්ධනය කරගන්නේ කොහොමද කියන දැනුම පොඩ ඕගොල්ලන්ට ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒකට අපි මේ ඉදිරිපත් කරන්න හදන්නේ අලුත්ම වැඩසටහනක්. ඒ අලුත්ම වැඩසටහන යටතේ ඕන කරන දැනුම විවිධ විදිහෙන් අපි ඕගොල්ලන්ට ක්‍රියාත්මක කරන්න හැටි පුරුදු කරන්න ඕගොල්ලන්ට දැනුම ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. එතෙන්දී ඕගොල්ලන්ට තව ටික කාලයක් යනකොට දැනගන්න පුළුවන් අඩුම වියදමින් කොහොමද ව්‍යාපාරයක් පටන් ගන්නෙ, කොහොමද ඒ ව්‍යාපාර පවත්වාගෙන යන්නේ, ඒ වගේ දේවල්. මෙතනදී අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ පහුගිය කාලේ යම් කිසි විදියකින් ආර්ථික දරිද්‍රතාවයකට එක්ක මුහුණ දීලා හිටියා නම්, එහෙම නැත්නම් අපි සාමාන්‍ය වචනෙන් කියනවා නම් මුදල් වල අඩුපාඩුකම් අගහිඟතාව තිබුණා නම්, ඒ හැම කෙනෙකුටම ජීවිතේ තමුන්ගේ සිහින බලාපොරොත්තු, සිහින ඉලක්ක මතු කරගෙන ඉහළට යන්න පුළුවන් විදිහේ මාර්ගයක් සකස් කරලා දෙන්න තමයි අපි උත්සාහ කරන්නේ. හුඟක් අයට තියෙන බයක් තමයි ව්‍යාපාරයක් පටන් ගන්න කොහොමද කියන එක, සල්ලි නැතුව. නමුත් අපි අපේ channel එකේ ඊළඟට කරන්න යන වැඩසටහන් වලින්, ඉදිරියේදී දාන්න බලාපොරොත්තු වෙන වීඩියෝ වලින් අපි ඕගොල්ලන්ට කියලා දෙනවා අතේ තියෙන මුදලින් නැත්නම් අඩුම වියදමින් කරගෙන යන්න පුළුවන් ව්‍යාපාර පිළිබඳව. මෙච්චර දවසක් අපිත් එක්ක රැඳිලා හිටියට ගොඩාක් ස්තුතියි. මේ channel එකේ අපි අලුතෙන් ඉදිරිපත් කරන වැඩසටහන් වලට තව ටික දවසක් යනවා. මෙච්චර දවසක් අපිව subscribe කරලා අපි ගැන විශ්වාස තියලා අපිත් එක්ක රැඳිලා හිටපු හැමෝටම ස්තුතියි. අපි ඕගොල්ලන්ට ආදරෙන් මතක් කරනවා අපිත් එක්ක ඉස්සරහටත් දිගටම රැඳිලා ඉන්න කියලා. පහුගිය කාලේ මාස කිහිපයක් අපිට වීඩියෝ දාන්න බැරි වුණා. ඒක ගැන අපි ඇත්තටම කනගාටු වෙනවා. නමුත් දැන් මේ පෙබරවාරි මාසේ නම් අපි බොහෝ දුරට පුළුවන් ඉක්මනට ඒ කටයුතු ඕගොල්ලන්ට නැවත පුරුදු පරිදිම ගේන්න බලාපොරොත්තු වෙනවා. දැන් ඕගොල්ලන්ට මේ පේන වීඩියෝ channel එකේ පේන මේ රූපේ මොකද්ද කියලා ඕගොල්ලන්ට පුදුම හිතේ. මේ ඕගොල්ලෝ කවදාවත් හිතන්නේ නැති වෙනත් විදේශ රටක තියෙන නිවාස සංකීර්ණයක්. ඒ නිවාස සංකීර්ණයේ ඉස්සරහා ඉඳන් තමයි මම මේ channel එක, මේ වීඩියෝ එක ඕගොල්ලන්ට ඉදිරිපත් කරන්නේ. ඒකින්ද අපිත් එක්ක විශ්වාසය තියලා ගොඩනැගිලා ඉන්න, අපිත් එක්ක විශ්වාසය තියලා රැඳිලා ඉන්න. අපි ඕගොල්ලන්ට ලංකාවේ විවිධ කොයි පැත්තක හිටියත්, ලංකාවේ උතුරේ හෝ වේවා, දකුණේ හෝ වේවා, වෙන ඕනම පැත්තක හිටියත් අඩුම වියදමින් ඕගොල්ලන්ට කරගෙන යන්න පුළුවන් ව්‍යාපාර පිළිබඳව අපි දැනුම ලබා දෙනවා. සමහරට මේ ගොඩක් දේවල් ඕගොල්ලෝ දැන් අහලා තියෙන දේවල් වෙන්න පුළුවන්. නමුත් ඒව ගැන වැඩි ඕගොල්ලෝ අවධානය යොමු කරන්නේ නැතුව හිටපු හින්දායි තියෙන්නේ. ඒකින්ද මේ හැම දෙයක් ගැනම පහසුවෙන් ඕගොල්ලෝ හිතන්නේ නැතුව, ඕගොල්ලෝ මෙච්චර කාලයක් හිතුවේ නැති දේවල් ගැන, පුංචි දේවල් ගැන අපි අවධානය යොමු කරවලා දෙනවා. එතකොට ඕගොල්ලන්ට පුළුවන් ඒ කියන දේවල් හරිද වැරදිද කියලා හිතලා බලලා එයින් ඕගොල්ලන්ට ගැළපෙන දේ තෝරගෙන කරන්න. හැම කෙනෙකුටම හැමදේම ගැළපෙන්නේ නැහැ. වෛද්‍යවරයෙකුට කාණු කපන සුද්ධ කරන වැඩ කරන්න බෑ. නැත්නම් කම්කරුවෙකුට ඉංජිනේරුවෙක් කරන වැඩ කරන්න බෑ. නමුත් ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ කලාව, ඕගොල්ලන්ගේ හැකියාව මොකද්ද කියන එක තේරුම් ගත්තොත් ඕගොල්ලන්ට පුළුවන් ඉස්සරහට ඒ දේවල් හරියට කරගෙන යන්න. ඉතින් මෙච්චර දවසක් හිටියා වගේ අපිත් එක්ක රැඳිලා ඉන්න. අපි ඕගොල්ලන්ට ගොඩාක් වැදගත් දේවල් ටික ඉදිරියේදී ඕගොල්ලන්ට ඉදිරිපත් කරනවා. ඔබ හැමෝටම සුබ දවසක්. දරුවන් සරණයි.